නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක 2026 එක ශ්‍රේණියේ සිද්ධ වෙන වෙනස්කම් ගැන මම කලින් වීඩියෝ කිහිපයකින් කතා කරා. දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන ගැනත් මම කලින් කතා කරලා තියෙනවා. ඉතින් මම අද හිතුවා දරුවන් හඳුනා ගැනීමට පාසල සූදානම් වෙන්න ඕන කොහොමද කියන කාරණය ගැන කතා කරන්න. විදුහල්පතිවරයාගේ මූලිකත්වයෙන් මේ වැඩසටහන සැලසුම් සහගතව ඒ වගේම සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම පළමුවන ශ්‍රේණියේ නැත්නම් පළමුවන ප්‍රධාන අවධියේ ගුරුවරුන් විදුහල්පති සහ පාසලේ පරිපාලනයත් එක්ක සාකච්ඡා කරලා මේ වැඩසටහන සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු වෙනවා. පාසලේ තියෙන සූදානම කොහොමද කියලා ගන්න පුළුවන් පත්‍රිකාවක් හඳුනා ගැනීමේ මාර්ගෝපදේශ සංග්‍රහයේ ඇමුණුම 1 යටතේ ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ පත්‍රිකාවේ අන්තර්ගත වෙන සූදානමට අදාළ අංශ මොනවද කියලා. මේ අංශ අනුව පාසල මේ වැඩසටහනට සූදානම්ද කියන එක ගැන අපිට අදහසක් ලබා ගන්න පුළුවන්. සූදානම් නම් ඕ කියන තීරුවේ සලකුණු කරන්න පුළුවන්. සූදානම් නැත්නම් නැත කියන තීරුවේ සලකුණු කරලා වැඩි දියුණු කිරීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා අදාළ තීරුවේ සටහන් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු සූදානමට අදාළ අංශ විදිහට දක්වලා තියෙන්නේ මොනවද කියලා. පළවෙනි එක තමයි පන්ති කාමර අනෙකුත් පන්ති කාමර වලින් වෙන්කොට ඇත. ප්‍රාථමික පන්ති කාමර වෙන් වූ පන්ති කාමර විදිහට තිබීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. පන්ති කාමරය වෙන් වූ පන්ති කාමරයක් විදිහට සකස් කර ගැනීම ප්‍රථමයෙන්ම සිදු කළ යුතු වෙනවා. දෙවැනි කරුණ පළමුවැනි ශ්‍රේණියේ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඇත. මෙතනදී පාසල දරුවාට සුරක්ෂිත ස්ථානයක් බවට පත්වෙන්න ඕන. 3. පළමුවැනි ශ්‍රේණියේ පන්ති කාමර පරිසරය සිසුන්ට ප්‍රියජනක ලෙස සකස් කර ඇත. නිවසේ ඉඳලා පාසලට මුලින්ම දරුවා එනකොට පාසල ප්‍රියමනාප ස්ථානයක් විදිහට දරුවාට හැඟෙන්න ඕන. ඒ සඳහා තමයි සිසුන්ට ප්‍රියජනක විදිහට පන්ති කාමර සකස් කිරීම වැදගත් වෙන්නේ. ඊළඟ කරුණ පළමුවැනි ශ්‍රේණියේ පන්ති කාමරවලට සිසුන්ට පහසුවෙන් ළඟා විය හැකිය. දරුවාට පාසලේ පරිසරයට හුරු වෙන්න ටික කාලයක් ගත වෙනවා. ඉතින් මුලින්ම පාසලට ආවට පස්සේ ළමයාට පහසුවෙන් තමන්ගේ පන්ති කාමරයට යන්න පහසුකම පාසල විසින් සකස් කරලා දීම ඉතාම වැදගත් වෙනවා. ඊළඟ කරුණ පාසල තුල බීමට ජලය ඇත. පානීය ජල පහසුකම පාසල තුල ස්ථාපිත කරලා තියෙන්න ඕන. ඊළඟ කරුණ සිසුන්ට ගැළපෙන ප්‍රමාණවත් ජල පහසුකම් සහිත වැසිකිලි ඇත. වැසිකිලි පහසුකම් ප්‍රමාණවත් අයුරින් සකස් කරලා තියෙන්න ඕන. දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් ගැන වැඩි අවධානයක් යොමු කිරීම මෙතනදී ඉතාම වැදගත්. ඊළඟ කරුණ පන්ති කාමරවලින් කුණු ඉවත් කිරීමට යෝග්‍ය වැඩපිළිවෙලක් ඇත. ඊළඟට සිසුන් සඳහා නිසි පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ඊළඟ කරුණ පළමුවැනි ශ්‍රේණිවල ඉගැන්වීම සඳහා පළපුරුදු හා පුහුණු ගුරුවරුන් පත් කර ඇත. අත්දැකීම් තියෙන ගුරුවරු දන්නවා පළමුවැනි ශ්‍රේණියේ ඉගැන්වීම් ක්‍රියාවලිය මොනතරම් අභියෝගාත්මකද කියලා. ඉතින් ඒ සඳහා පළපුරුදු පුහුණු ගුරුවරුන් පත් කිරීම මෙතනදී ඉතාම වැදගත් වෙනවා. ඊළඟ කරුණ පළමුවැනි ශ්‍රේණි සඳහා නම්‍ය කාලසටහනක් ක්‍රියාත්මක වේ. පාසල්වල ප්‍රාථමික පන්ති කාමරය තුල නම්‍ය කාලසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පළමුවැනි ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක දෙමාපිය කව පිහිටුවා ඇත. ඊළඟ කරුණ පළමුවැනි ශ්‍රේණියේ දරුවන්ගේ දෙමාපියන් සමග තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් සකසා ඇත. දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනෙන් තමයි ගුරුවරයා ළමයි ගැන අදහසක් ගන්නෙ. ඒ කියන්නේ ළමයින්ගේ හැකියාවන්, දුෂ්කරතාවයන්, සංවර්ධනය විය යුතු අංශ අවබෝධ කරගන්නේ හඳුනගන්නේ මේ දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනෙන්. ඒ වගේම තමයි ගුරුවරයාට ඉදිරි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කරගන්නත් මේ වැඩසටහන ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින්
දරුවන්ගේ තොරතුරු දෙමව්පියන් හරහා අනාවරණය කරගන්න ක්‍රමයක් සකසා ගැනීම මෙහිදී ඉතාම වැදගත් වෙනවා. විදුහල්පතිතුමා මේ කරුණ ගැන අවධානය යොමු කරලා මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු වෙනවා. ඒ වගේම එක ශ්‍රේණියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබලා ඉන්න දරුවන් ගැන තොරතුරු ප්‍රමාණවත් කාලයකට කලින් ලබාගෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න පෙර සූදානමක් ඇති කරගන්න ඕන. ඒ කියන්නේ ළමයි කීයක් ඉන්නවද කියලා බලලා සුදුසු විදිහට කණ්ඩායම් වලට වෙන් කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි. විධිමත් පාසලේ පළමුවෙනි ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු ආරම්භයට කලින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ වැඩසටහනේ අරමුණු සහ ක්‍රියාමාර්ග ගැන දෙමව්පියන් දැනුවත් කරලා ලබා දීලා තියෙන උපදෙස් වලට අනුව වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි මේ වැඩසටහන අධීක්ෂණය කිරීම විදුහල්පතිතුමා එහෙම නැත්නම් ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමා විසින් සිද්ධ කරනවා. ගුරුවරුන් විසින් විශේෂයෙන්ම මතක තබා ගත යුතු කාරණයක් තමයි මේ වැඩසටහන සිසුන්ගේ මට්ටම් තීරණය කරන පරීක්ෂණයක් නෙවෙයි. මේ වැඩසටහන තුළින් ගුරුවරයාගේ ඉදිරි ක්‍රියාකාරකම් සැලසුම් කර ගැනීමට උදව්වක් ලබා ගැනීම පමණයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි සිසුන්ගේ විවිධත්වය අවබෝධ කරගෙන ඉගෙනුම් අවස්ථා නිර්මාණය කරගන්න පමණක් මේ වැඩසටහන භාවිතා කළ යුතු බව මතක තබා ගත යුතු වෙනවා. ඒ වගේම තමයි මේ වැඩසටහනෙන් අනාවරණය කරගන්න තොරතුරු කිසිම අවස්ථාවක ප්‍රසිද්ධියට පත් කිරීම සිදු නොකළ යුතු වෙනවා. නැත් එක්ක අපිට 2026 දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනට නිර්දේශ වෙලා තියෙන ක්‍රියාකාරකම් 10යි. ඉතින් මං හිතුවා එක එක වීඩියෝ වලින් ඒ ක්‍රියාකාරකම් 10 කරන්නේ කොහොමද කියන එක ගැන වෙන වෙනම විස්තර කරන්න. ඉදිරි වීඩියෝ වලින් ඒ ගැන සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න පුළුවන්.